විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා 25/9/24 දින 27/2 යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්නකට පිළිතුර මම සපයන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදු කොට ජනමත විචාරණයක්ද සමග සම්මත කරනු ඇත යනුවෙන් සඳහන්ව ඇති අතර එපරිදි කටයුතු කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා මේ වන විට මීට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවල වාර්තා සහ අනිකුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සලකා බලමින් සිටින අතර මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනු ලබයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 පිටුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත් කිරීම පිළිබඳව සඳහන්ව ඇති අතර ඉහත එකෙහි සඳහන් ආකාරයට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇත. නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැක. නිශ්චිත කාලවකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත. පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. ඒ අනුව පළාත් සභා මැතිවරණ කොට්ටාශ සීමා නිර්ණය අවසන් කිරීමෙන් පසු 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතෙහි විධිවිධාන ප්‍රකාරව පවත්වන්නේද එසේ නැතහොත් මෙම පනතේ ඉහත විධිවිධානයට සංශෝධනයක් ගෙන එමින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන විට දීර්ඝ වශයෙන් කරුණු සලකා බලමින් සිටින අතර එම අධ්‍යයනයෙන් අනතුරුව අවසන් තීරණය ගැනීමට නියමිතය. 2026 අයවැය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් වෙන් කරද ඇත.